low level format කියන්නේ hard disk එකක තියෙන sectors සියල්ලටම zeros so specific pattern එකකට ලියන ගමන් එහි තියෙන සියලුම data සම්පූර්ණයෙන් මකා දමන process එකක්. normal format එකක් හෝ quick format එකක් වගේ නෙමෙයි low level format එකෙන් පස්සේ data recover කරන එක කිසිසේත්ම කරන්න හැකියාවක් නැහැ. මුල් කාලේ low level formatting ක්‍රියාවලිය factory එකේම සිදු කරනු ලැබුවා. ඒත් දැන් අද දින අපි low level format tools භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන් පහත අවස්ථා සඳහායි. virus සහ malware ඉවත් කරන්න, bad sectors fix කරන්න, hard disk එක නැවත විකිණීමට හෝ ඉවත් කිරීමට සූදානම් කරන්න, sensitive හෝ confidential data ස්ථිරව මකා දමන්නට, file system corruption විසඳන්නට. වැදගත්ම දේ තමයි low level format එකක් ආරම්භ කිරීමට පෙර ඔබ තෝරා ගන්නා ඩිස්ක් එක දෙවරක් පරීක්ෂා කරන්න. වැරදි device එකක් select කරොත් එහි තියෙන සියලුම data ස්ථිරවම අහිමි වෙන අතර එය නැවත ලබා ගැනීමට කිසිදු හැකියාවක් නැහැ. low level format එකක් සිදු කරන්න මම භාවිතා කරන්නේ hard disk low level format කියන tool එක. මුලින්ම tool එක open කරලා license agreement එකට agree කරන්න. මෙම tool එක කාල සීමාවක් නැතුව නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් update සහ වැඩි speed එකක් අවශ්‍ය නම් අපිට paid version එක ගන්න වෙනවා. මෙම demonstration එක සඳහා මම use කරන්නේ external USB hard disk එකක්. හැබැයි ඔයාලට ඕන නම් hidden boot CD එක භාවිතා කරලා laptop එක හෝ PC එක directly boot කරලත් low level format tool එක පාවිච්චි කරන්න පුළුවන්. continue click කරලා next page එකට යන්න. ඊළඟට low level format tab එක click කරන්න. ඔබට partition table එක පමණක් erase කරන්න ඕන නම් perform quick wipe කියන option එක ටික් කරලා යන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ එකේදී මම device එක සම්පූර්ණයෙන්ම low level format කරන හින්දා ටික් එක නැතුව තමයි format this device කියන button එක click කරන්නේ. ඊළඟට tool එකෙන් සියලුම data මකා දමන බවට warning එකක් දෙනවා. ඒ message එක yes කරන්න. දැන් formatting process එක ආරම්භ වෙනවා. hard disk එකේ size එක සහ speed එක අනුව මෙම process එක පැය කිහිපයක් ගත වෙන්න පුළුවන්. process එක complete වුණාට පස්සේ tool එකෙන් exit කරලා disk management එක open කරන්න. ඔබට දැන් බලා ගන්න පුළුවන් මේ සියලුම data මැකිලා තියෙන බවත් disk එක අලුතෙන් unallocated disk එකක් විදියට පෙන්වන බවත්. අවශ්‍ය නම් ඔබට අලුතෙන් partition එකක් හදා ගන්නත් පුළුවන්. Tech Ops Sri Lanka YouTube channel එක බලපු හැමෝටම ස්තුතියි. මෙම වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් like කරන්න, share කරන්න සහ subscribe කරන්න.